ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තාමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්වම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ housekeeping at දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. attendance ලාට තියෙන job vacancy එකක් ගැන. ඒ කියන්නේ ඔයාලට කැනඩාවේ hospitality side එකේ ඊට අමතරව ගෘහ සේවය මේ හැම දෙයකටම මේ හැම field එකකටම අයත් වෙන housekeeping attendance ලාට තමයි මේ vacancy එක තියෙන්නේ. ඉතින් job detail විදියට employee details තියෙනවා Holiday Inn Express New Market කියන Canadian company එකෙන් තමයි මේ vacancy එක දාලා තියෙන්නේ. job details විදියට location එකේ තියෙන New Market කියලා තමයි තියෙන්නේ. ඉතින් salary එක පැයකට Canadian dollars 23ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 9කට ආසන්න salary එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කියුවා ඔයාලට මේ හැම salary එකක්ම depend වෙනවා ඔයාලගේ working capacity එකත් එක්ක. ඉතින් ඒ විදියට ඔයගොල්ලෝගේ full capacity එක දාලා ඔයගොල්ලෝ වැඩ කරොත් මීට වඩා ලොකු salary එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් terms of employments ලා permanent employments ලා විදිහට ගන්න. ඒ කියන්නේ මේ රැකියාව ස්ථිරයි permanent එකක්. ඉතින් එතකොට අවුරුද්දකට ඔයාලට PR එකක් work permit එක හම්බ වෙනවා. ඊට පස්සේ PR apply කරත හැකි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පවුලේ අයවත් ඕනනම් කැනඩාවට ගෙන්න ගන්න ඒ කාලය අතරතුර. ඉතින් full time වැඩ කරන්න තියෙනවා. භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව සහ ඊට අමතරව ඔයගොල්ලන්ට ඕන ෆ්‍රෙන්ච් උත් පුළුවන් නම් apply කරන්න පුළුවන්. ඉතින් education qualifications and experience no need. හැබැයි ඔයගොල්ලන්ට experience and qualifications තියෙනවා නම් ඒ දේවල් include කරලා ඔයාගේ CV එක Canadian standard එකට හදලා upload කරන්න. ඉතින් CV එකක් හදන විදිහ, එතකොට තවත් job vacancies මේ හැමදේම ලොකු app එකේ තියෙනවා. ඉතින් app එකේ link එක මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලන්ගේ job role එක විදිහට තියෙන්නේ work කරන්න hotels වල, motels වල, resorts වල and homes වල. ඉතින් එහෙම තමයි අතු ගන්න, mop කරන්න, එතකොට bed sheets දාන්න, ඒ beds හදන්න, එතකොට අදාළ sheets laundry වලට දාන්න. මේ වගේ job role එකක් තියෙන්නේ. මේ හැමදේම ඔයාලට training එකක් දෙනවා, experience එකක් ඉල්ලන්නේ නැති නිසා. ඉතින් මේ job එකට මේ vacancy එකට අදාළව ඔයගොල්ලන්ට apply කරන්න තියෙන job email address එකක් තියෙනවා. ඒ කියන්නේ මේ job එක පළ කරපු කැනඩාවේ company එකේ email address එක. ඔයා මාව නෙමෙයි සම්බන්ධ කරගන්න ඕනේ මේ අදාළ Canadian company එක. ඉතින් ඒ company එකට email එකට ඔයාගේ CV එක send කරන්න තියෙන්නේ. ඔයා Canadian standard එකට මුලින්ම CV එකක් හදන්න ඕනේ. ඒ CV එක email එකට දාන්න ඕනේ. දැම්මට පස්සේ agent කෙනෙක් ඔයාලව select කරගත්තොත් පමණක් ඔයාලට reply එකක් දායි. එහෙම කරේ නැත්නම් try කරන්න. මොකද ඔයගොල්ලන්ට කිසිම මුදලක් අය වෙන්නේ නැහැනේ. කිසිම ඒ නිසා try කරන්න. හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් දිගටම try කරන්න. මේ වගේ chance එකක් ලැබුණොත් අනිවාර්යෙන් comment එකක් දාන්න, අනිත් අයටත් දැනගන්න. තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, අලුත් එකත් share කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්